द्वार चक्षुद्वार सोलद्वार गानद्वार जीवद्वार कायद्वार मनोद्वार द्वार है क्या द्वार सबसे विस्तार करने के वेला है प्रश्न अरमण है द्वार है में तुल्य में अरमण है विज्ञान है itu hadagan विज्ञान है स्पर्श है वेदना है कैसे हटाती हूँ वेदना है संज्ञा है रूप संज्ञा शब्द संज्ञा गंध संज्ञा रस संज्ञा पट्टप संज्ञा गहन संज्ञा है संचेतना है चेतना के कर्म है संचेतना है तन्हा से हटाती है भया करना तन्हा है वितर्क है विचार है रूप विचार शब्द विचार गंध विचार रस विचार पट्टप विचार काम विचार वितर्क है रूप वितर्क शब्द वितर्क गंध वितर्क रस वितर्क पट्टप वितर्क काम वितर्क स्कंद भाई स्कंद भाई रूप वेदना संज्ञा संकार विज्ञान आयतन 12 अध्यात्मिक है बाह्य है धातु 8 चक्षु धातु रूप धातु चक्षु विज्ञान सोत धातु शब्द धातु सोत विज्ञान गान धातु गंध धातु गान विज्ञान जीवा धातु रस धातु जीव विज्ञान काय धातु पट्टप धातु काय विज्ञान मनोधातु धम्म धातु मनोविज्ञान कुणु पकोड़ा 32 है कुणु क्या है गादा का नहीं होता 32 का मतलब है कुणु पकोड़ा 32 इंद्रिय विषय का धारणा में प्रभावित भाव तुना आई भावना में ऐसे रखी हुई भावना में भाव तुना किला दागन नामे किला पठित समुत्पाद अंग 12 अविद्या संकार विज्ञान नाम रूप सदायतन प्रसव वेदना संज्ञा उपादान भव जाति जरा संदेश करते थे परीक्षणीय भावना देशिक निवेदिव तर भावना के बुद्धि करना परीक्षण तर बुद्धि करना परीक्षण और देशिक करता ना मैं देशिक बेदला बालन के ना नवासी निवारण जाते हैं इतनी वर्ष इंटरनेट හැබැයි ඔය කීපයක් කොටස් කරලා බෙදාගෙන මේක කරලා බලනකොට අවබෝධ වෙන්න පුළුවන්. ඒතර කෘත්‍ය ඥාන, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන. කෘත්‍ය කරගෙන යන. ඉපරිවට්ටන් දවදසාකාරම් කියවනේ. ධම්මචක්කේ තියෙනනේ. ඉපරිවට්ටන් දවදසාකාර. ඉපරිවට්ටන් කියවපට. කෘත්‍ය, සත්‍ය, කෘත. කෘත්‍ය කියන්නේ කරගෙන යන ක්‍රියාව. सत्य के रावुद उनका कर भी करे तेरे क्या जाए रेता में मन चला के ज्ञान दर्शन विमुक्ति ज्ञान दर्शन विमुक्ति निदान सियाल ज्ञान अनुमान दर्शन कहने लगे सियाल ने सीधा निदास बव देखा
පැහැදිලිද කියන එක. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කරුණ වල විශ්ේම කරුණ දෙකට බෙදුවා. නාමච්ච ඔය දෙසියකම පරික්ෂා කරන සිතට අවුලන්නේ නාම රූප දෙක විතරයි. වෙන මොකුත් නැහැ. දෙසියකම පරික්ෂා කරලා නාම රූප දෙකට ගන්න දන්නේ. ලෝකයේ විශ්ේ තියෙන දෙක. ඒ දෙක හටගන්නේ කර්ම දෙකේ. ඒක හේතු ප්‍රත්‍ය. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍ය කියන්නේ කලින් ධර්ම. ඒ දෙකෙන් හටගන්නේ. එතකොට පැවැත්මට පෙන්නනවා හේතු. එහෙනම් ප්‍රත්‍ය. ආයතව කර්ම දෙක දේශනා කරනවා සංකතයි සංකතයි කියලා. හරිද? සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. අසංකතයි කියන්නේ නිවන හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත. නිවනට හේතුවක් නේ. හේතු අයින් වෙනවා. එතකොට නෙමෙයි. ඒකක් කියන්නේ. ඇස රූප සිත තුනයි කර්ම තුනක් තියෙනවා. පින්නසගති පස්සෝ චක්ක සම්පස්ස. මෙතන නැවතුනොත් දෙවෙනි ස්පර්ශය නෑ වේදනාව නිවිලා. වේදනාව පස්ස නිරෝධා වේදනාව නිරෝධ. එහෙනම් වේදනාව නිරුද්ධයි. වේදනාව නිරුද්ධ නම් සංඥා වේදනාවට පස්ස සංඥාවයි. සංඥාව නිරුද්ධයි. සංඥාවක් නැහැ. වේදනා සංඥා නැත්නම් සංස්කාර නැහැ. කර්ම හටගන්නේ. එහෙනම් වේදනාව නිවුණද? අසංකතයි. තේරුණේ? සංඥාව නිවුණා අසංකතයි. හරි. එහෙනම් චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා දෙකෙන් රැස් කරගන්න එක. එහෙනම් සංකාර නිවුණා. එහෙනම් සංකාර අසංකතයි. ඒතර වේදනා සංකතයි, සංඥා සංකතයි, සංස්කාර සංකතයි. අරහතර හේතු ප්‍රත්‍යය. මොකක්ද? එස. හේතු ප්‍රත්‍යය බාහිර රූප හේතු ප්‍රත්‍යය. චක්කු විඥානෙ හේතු ප්‍රත්‍යය. තින්නසංගති පස්සෝ ඒක හේතු ප්‍රත්‍යය. සලආයතන පත්‍ය පස්සෝ. හරි. එහෙනම් එතන හේතු ප්‍රත්‍යයයි වේදනාවට හේතු නැහැ. ඒ පස්ස නිරෝධා. එහෙනම් වේදනාව දැන් නිවන දැක්කද? දැක්කද? ඉතින් වේදනාව නෙවෙයි. වේදනාව සංකතයි. ඒ හේතු අයින් කරා. දෙවන ස්පර්ශය අයින් කරා. එහෙනම් වේදනාව නිවුණා. පස්ස නිරෝධා වේදනා. එහෙනම් පස්ස නිරෝධා සංඥා නිරෝධ. පස්ස නිරෝධා චේතනා නිරෝධ. එහෙනම් වේදනා සංඥා චේතනා අසංකතයි. නුවණින් බලන්න බැහැ නියුණුදී. නුවණින් දකින්න බැහැ නියුණුදී. ඔබ තමයි නිවන් දකින්න කියන්නේ. තේරුණේ ගැඹුරු. තේරුණේ නෑ. එහෙනම් පරිශ්‍රණය තුලින් ඉස්සරහට. ඒක තමයි. දැන් මේ චිත්ත වීතියක් හටගන්න අපි මොකක්ද? ශබ්ද. හරිනේ. ශබ්දනේ ඉන්නේ කණේ මෙතනින්. එතකොට සිතක් හැදෙනව නේද? ඒකට මොකක්ද කියන්නේ? සෝත විඥාන. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥාණයෙන් දැනගන්න යෝනිසෝ මනසිකාරයෙන් විභාග කරන්න ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. විඥාණයෙන් දැනගන්න. යෝනිසෝ මනසිකාරය මනා නුවණ. යෝනි කියන්නේ උපදින තැන. සෝ මනසිකාරය. හට ගන්න තැනම දකින්න. සිතින් තමයි දකින්නේ හට ගන්න තැන. ඒකට යෝනිසෝ මනසිකාරය. එහෙනම් විඥාණයෙන් දැනගන්න යෝනිසෝ මනසිකාරයෙන් විභාග කරනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. දැන් හරි. එහෙනම් එතකොට කන ශබ්ද සිත හරිනේ. සත්‍ය පිළිබඳව දැනගන්න සිත සෝත විඥානයි. අරමුණ දැනගන්නේ එහෙනම් සිත විඥානයි. අරමුණෙන් දැනගත්තා. එතකොට නුවණින් විභාග කරනවා.
නැහැ විඥානයක් නැහැ. කනක් තියෙනවා. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධාතුන්ගේ ක්‍රියාවලිය. එන්නේ. පෙරපරේ කර්මය හේතු ප්‍රත්‍ය සතරම ධාතු. ඒන පන්දාරේ ධාතුන්ගේ ක්‍රියාව කනක් වෙයි. දැන් හරි. ඒතරුනේ. සාකච්ඡාවෙන් යන්නේ. මාතේ ප්‍රාය දුන්නොත් ඒක. තේරුණේ කීයද? තේරුණා? ඒ තමයි ප්‍රඥාව. දැන් මේ පරීක්ෂණයට කියන්නේ කෘත්‍ය කරගෙන යන්න. සත්‍යය කියලා අවබෝධ වෙන්නේ. කෘත්‍ය කරලා ඉවරයි. පැහැදිලිද කියන්නේ තේරෙනවද? මේක ඥාණයට ගෝචර වෙන්නේ ප්‍රඥාවට ගෝචර වෙන ධර්මයක් නේ. ලෝකේ දර්ශන දෙකයි තියෙන්නේ. තුනක් නැහැ. එකක් ඇහෙන් දකිනවා. අනිත් එක මනසෙන් දකිනවා. මෙච්චරයි තියෙන්නේ. තව දර්ශනයක් තියෙනවද? එහෙනම් ඇහෙන් දකින දර්ශනයද හරි මනසෙන් දකින දර්ශනයද? ඒක තමයි මේක මනෝවිද්‍යාවේ දර්ශනයක් කියන්නේ. බෞද්ධ දර්ශනය. දැන් එතකොට කන ශබ්ද සිත එතකොට මේ ඔක්කොම අලුත්ම මේවමද නැද්ද? එයි මේ කියන්නේ 17යි. චිත්තක්ෂණ 17යි රූපය අවශ්‍ය. හරිද? බාහිර ශබ්දය අවශ්‍ය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17 කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවා ඊටතර අඩු කාලයක්. හරිද? එතකොට එහෙනම් ඒ දෙක ප්‍රත්‍යයෙන් එන්නේ සිත. සත්‍ය පිළිබඳව දැනගැනීමේ සිත සෝත විඥානය. අරමුණ දැනගත සිත ඉන්නේ ආසත විඥානය. එතන ස්පර්ශයක් තිබ්බේ නැහැ කර්ම තුන එකතු වෙනකොට ස්පර්ශයයි. ඒ සත්‍ය මේකට ස්පර්ශ වුණාද නැද්ද? එහෙනම් තින්න සංගති පස්සෝ. හරිද? පස්සපච්ච වේදනා. දෙවෙනි ස්පර්ශයෙන් වේදනාව. එතකොට සුතේ සුතමත්තා ඔය ක්‍රියා හතරෙන් නැවැත්තුවා. එතකොට දෙවෙනි ස්පර්ශය නිරෝධයි. එහෙනම් වේදනාව සෝත සම්පස්සජා වේදනා නිරෝධයි. තේරෙනවද කියන්නේ? එහෙනම් එතකොට ඒ වේදනා සෝත සම්පස්සජා වේදනාවට ප්‍රත්‍ය වෙන උපකාර වෙන කලින් ධර්මය අයින් කළාද නැද්ද? දැන් පැහැදිලි. කලින් ධර්මය අයින් කළා. ඒ කියන්නේ හේතුව අයින් කළා. ඒතර ඵලය නිරෝධයි. එනතර වේදනා නිරෝධයි. හරිනේ. ඊට පස්සේ ඉන්නේ තුන්වෙනි ස්පර්ශයෙන් ඇවිල්ලානේ සත්‍ය පිළිබඳව හඳුනාගන්නේ ශබ්ද සංඥා. එහෙනම් ඒකත් විරුද්ධයි. හරි. ඊගාවට තමයි ඒ සත්‍ය සටහන මේකට දාගන්නේ ඒ හතරවෙනි ස්පර්ශයෙන් සෝත සම්පස්ස චේතන. චේතන කියන්නේ කර්මය. ඒතර කර්මයක් පිළිලුන්නේ තේරෙනවද? එහෙනම් වේදනා ආයි හටගන්නේ අසංකතයි. සංඥායි හටගන්නේ අසංකතයි. සංස්කාර හටගන්නේ අසංකතයි. අසංකතයි කියන්නේ නිවන නේද? දැන් හරිද? එතකොට දැන් නිවිච්ච ධර්මතා අරමුණු කරන්න බැරිද? මේකෙන් දකින්න නිවිච්චදී වේදනාව ආයි හටගන්නේ නිවන. එහෙනම් සංඥාව ආයි හටගන්නේ නිවන. එහෙනම් කර්ම ආයි හටගන්නේ එහෙනම් සංකාර නිරෝධ විඥාන ප්‍රතිසන්දි විඥානය ගන්න කර්ම නැහැ. දැන් හරිද? දැන් වේදනාව එහෙනම් අසංකතයි. හරිද? අසංකතයි කියන්නේ නෙමෙයි. එහෙනම් සංඥාව අසංකත හඳුනා ගන්න සද්ද සංඥාව ආයෙත් බෑනේ. ඒතකොට නිවුණා. එහෙනම් ඒක රැස්ුන්නේ සංස්කාර නැහැ අසංකතයි. වේදනා සංඥා සංකාර අසංකතයි. අසංකත කියන්නේ දැන් ඒතොර ක්‍රියා හතර ආරම්භ කරන සිත හා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආරම්භ කරන සිත අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන තුනක් ආරම්භ කරනවා. තේරෙනවද? දැන් එතකොට එහෙනම් ඒ ධර්මතා ටික ආරම්භ කරන සිත වේදනාව නිවුණු බව ආරම්භ කරනවද නැද්ද? ඔතන නිවන් දකින්න කියන්නේ. දැන් නිවන් දකින්නේ පරලෝකියක් නේද? දැනට අර උපාසකමට නිවන් සප ලැබෙවද? හරිද එහෙම ගහපුවා?
නිවන් දකින්න ජීවත් වෙන්නකම්. ඉද්ද දිනේ නිවන් දකින්න. ඒකට කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. ඉස්සලා වෙන්නේ මොනවා? අන්න නෙමුණා ක්ලේශ පරිනිර්වාණය. හැබැයි ස්කන්ධ ටික තියෙනවා. ඒක අවසානයේ චුතිසිතේදී ආයි පිළිටන්න තරක් නැහැ පිළිටන්න බෑ. ඒක පිරිනිවෙනවා කියන්නේ. ඒකට කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය. ඒතර ඉස්සලාම වෙන්නේ දැන් පැහැදිලි. දැන් ඒක නිවන දැක්කද? අවසරයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් ඒකක් ඇවිල්ලා දැන් විපාකයෙන් ඒකේ කෙලෙස් නිරෝධ වෙනවා. ඊට පස්සේ දැන් තවත් එකක් ආවම ඒකත් රිපීට් දෙ විදිහට යනවා. ඒ කියන්නේ මේක රහතන් වහන්සේ අරමුණු කරන්නේ ක්‍රියා ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම අරමුණු කරනවා අනිමිත්ත අපනිත ශුන්‍ය ධර්ම කරනවා. එන්නේ හැම අරමුණකම. රහතන් වහන්සේට ක්‍රියාසිත කුසල් සිත් නැහැ අකුසල් සිත් නැහැ විපාක සිත් නැහැ ක්‍රියාසිත. දැන් හරි. රහතන් වහන්සේට ක්‍රියාසිත අපිට කුසල අකුසල විපාක දැන් හරි. ඒක රහතන් වහන්සේ විපාක අරමුණු කරන්නේ ක්‍රියාව අරමුණු කරන්නේ. එදා සාරිපුත්ත හාමුදුරුවෝ පාර යනවා. එතන හිටියා පිළිවිදියා කොල්ලෝ කියලා. ඒවනම් හිතන මේ කියන රහතන් වහන්සේලාට මොකක්ද කියන්නේ අපේ. එනකොට පාර ගහලා බලමු කියලා. දැන් පිළිවෙල ගිහුවොත් පිටින් නිකන් ඩෝක් ගන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ විශ්වවිද්‍යාලේ වට පාත්‍රය කරන පැත්තක සාරිපුත්ත හාමුදුරුවෝ ගෙහුවේ කවුදාරේ මේ කිසි දෙයක් බැලුවේ නැහැ. මිනිස්සරේ නැගිට දණිත් දෙකක් පියදාගත්ත සිවුර හදාගත්ත පාත්‍රය අතට අරන් ආයෙ ඔයාලා මොකක්ද කරන්නේ? දැන් තේරෙන්නේ. ඒතකොට රහතන් වහන්සේ මොකක්ද අරමුණු කළේ පිටිපස්සෙන් පහරක් අරමුණු කළාද පුච්චලයක් අරමුණු කළාද වේදනාවක් අරමුණු කළාද මොකක්ද අරමුණු? ක්‍රියාවක් අරමුණු කළා. ඒතකොට ඇලුනද ගැටුණද? අර ගොල්ලන් ඉන්න බැරි වුණා ළමයි ටිකට ඉස්සර පස්සේ ඇවිල්ලා පාරතියේ බිම දිගා වෙලා බැඳා අපට සමා වෙන්න කියලා. එන්නේ කිසි වරන්නේ ආයි ඉන්නේ සාන්ත වරිලු. ඔබලා කරනවා. අන්න ඒක තමයි කෙලස් කියන්නේ. දැන් රහතන් වහන්සේට කෙලස්ද? ඒක තමයි. දැන් පැහැදිලි. ඉතින් දැන් 10:35 දැන් විනාඩි 35 දෙක බාහනා කරා. කර්ම මං කියන තරම් ඒ බාහනා. මෛත්‍රී බාහනා. අරලසයි. මේක සම්මුතියෙන් කරන්න පුළුවන් පරමාර්ථයෙන් කරන්න පුළුවන්. පරමාර්ථයෙන් කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව. දැන් මෙහෙමයි. ඉස්සලාම පරමාර්ථයෙන් කරන්න බැරි නම් එහෙම ගන්න. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. හරි ටික වෙලාවක් එහෙම හිතන්න. හැබැයි අර නීවරණ අරමුණු කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒතර මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. මගේ දකුණු පසෙන් මෙසන අනන්තය දක්වාම සියලු සත්‍යෝ නිදුක්කේතා නිරෝගීතා අනන්තය දක්වා කෙරවලන්නේ නිදුක්කේතා නිරෝගීතා සෝපත්තා මගේ වම් පසෙන් මෙසන අනන්තය දක්වාම සියලු සත්‍යෝ නිදුක්කේතා නිරෝගීතා සෝපත්තා මගේ ඉදිරි පසෙන් මෙසන අනන්තය දක්වාම සියලු සත්‍යෝ නිදුක්කේතා නිරෝගීතා සෝපත්තා කෙරවලන්නේ මගේ පිටපසෙන් මෙතන අනන්තය දක්වාම සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත්. මට එළියෙන් මෙතන අනන්තය දක්වාම සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත්. එම තුන් පාරක්. මට පහලින් මෙතන අනන්තය දක්වාම සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත්. මේක සම්මුතිය. පරමාර්ථය කරන්න පුළුවන්. කොහොමද? දැන් මේ රූපස්කන්ධය අපි මෛත්‍රී කරනවා. පඨවි ධාතු සෝපත්තේ වසෝපත්තේ වසෝපත්තේ. රූපස්කන්ධය මොනක්ද? ආපෝ ධාතු සෝපත්තේ වසෝපත්තේ වසෝපත්තේ. තමන් අරමුණු කරලා එහෙනම් පඨවි ධාතු සෝපත්තේ වසෝපත්තේ වසෝපත්තේ. යමාවදය තියෙනවා නේද? බාහිර නැති. ඔය හතරේ විකෘතියේ ලෙඩ කියන්නේ එහෙනම් තේජෝ ධාතු සෝපත්තේ වසෝපත්තේ වසෝපත්තේ. වායු ධාතු සෝපත්තේ වසෝපත්තේ වසෝපත්තේ. හරි. එහෙම කරන්නේ. ඒතර පරමාර්ථය ධාතු මානසිකාරයක් එක්ක වැඩි. ඒතර මෛත්‍රිය කියන්නේ සමතයක්,
ධාතු මානසිකාරය කියන්නේ විදර්ශනා. දැන් දෙකයි. මේ මොඩල්. රූපස්කන්ධේ සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. වේදනාස්කන්ධේ සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. සංඥාස්කන්ධේ සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. සංස්කාරස්කන්ධේ සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. විඥානස්කන්ධේ සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. ඒ වඩා. ඒකවල ස්කන්ධ භාවනාවටදී. ඒ සෝපත්‍ය කියන්නේ මෛත්‍රිය සමතයයි. පහවෙන් වෙනවා කියන්නේ විදර්ශනායි. මෙහෙම කරා. අරහත් නැමැති ගුණයේ බලයෙන් පඩවි ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. මොන ගුණේ? අරහත් නැමැති ගුණයේ බලයෙන් පඩවි ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. අරහත් නැමැති ගුණයේ බලයෙන් ආපෝ ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. අරහත් නැමැති ගුණයේ බලයෙන් තේජෝ ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. අරහත් නැමැති ගුණයේ බලයෙන් වායෝ ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. ඔය විදිහට ගුණයෙන් ගන්නවා. සම්මා සම්බුද්ධ නැමැති ගුණයේ බලයෙන් පඨවි ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. සම්මා සම්බුද්ධ නැමැති ගුණයේ බලයෙන් ආපෝ ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. සම්මා සම්බුද්ධ නැමැති ගුණයේ බලයෙන් තේජෝ ධාතු සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. සම්මා සම්බුද්ධ නැමැති ගුණයේ බලයෙන් වායෝ ධාතු සෝපත්‍ය වසෝපත්‍ය. ඔය විදිහට නමෙන්ම ගන්නදී අරහත් නැමැති ගුණයේ බලයෙන් රූපස්කන්ධය සෝපත්‍ය වසෝපත්‍ය. අරහත් නැමැති ගුණයේ බලයෙන් වේදනාස්කන්ධය සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. අරහත් නැමැති ගුණයේ බලයෙන් සංඥාස්කන්ධය සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. ඒකේ පුච්චලනේ මේ ස්කන්ධ ධාතු ගොඩන්නේ තියෙන්නේ. එහෙනම් අරහත් නැමැති ගුණයේ බලයෙන් සංස්කාරස්කන්ධය සෝපත්‍ය වසෝපත්‍ය වසෝපත්‍ය. අරහත් නැමැති ගුණයේ බලයෙන් විඥානස්කන්ධය සෝපත්‍ය වසෝපත්‍ය. ඒ විදිහට අර නමෙන්ම ගන්නදී ඒතකොට සමතයට දෙකක් යනවා විදර්ශනාවට එකක් යනවා. කමඨාන් තුනක් වැඩි කරනවා. උදානසතිය සමතේ, මෛත්‍රිය සමතේ, නැත්නම් නිදර්ශන. පැහැදිලි. හැබැයි මේ අරමුණු කරනකොට අර පස් දෙනා එක්කන ආශ්‍රය කරන්න යන්න එපා. සිත ඒ පස් දෙනාගෙන් අයින් වෙන්න ඕනේ. එහෙනම් කමඨානේ සිත පිහිටන්න ඕනේ. ඒකට කිව්වා එහෙනම් භාවනාව. එතකොට ඒකට කියන්නේ සතිපට්ඨාන. දැන් මේ කරන්නේ සතිපට්ඨාන භාවනාව. එහෙනම් ඊට පස්සේ තමයි මාර්ගයට වැටෙන්නේ සතිපට්ඨාන භාවනා මාර්ගය. ඒක පස්සේ කතා කරමු. දැන් පැහැදිලිද කියන්නේ? දැන් ලස්සනයි නේද? පැය ගාන කරනවා. ඒක නමෙන්ම ගන්න. ඔන්න ආයතන ටිකක් ගත්තන්නේ. පුළුවන් නේ? ඒ වගේ විදිහට ඒක හරි දීර්ඝයි. එහෙනම් මේ කියන්නේ මාගේ ජීවිතය වංගතුලින් දක්වාට තියාගෙන ශරීරයේ පිළින් තියාගෙන මේ මාපඩයන්ගේ දෙකකට සම්බන්ධ වෙනවා. ස්පර්ශ වෙනවා. මේ කියන්නේ මාගේ ජීවිතය බුද්ධ ධර්ම සංඝයාන තුනුරුවනට පූජා කරමි. පූජා කරමි. පූජා කරමි. පූජා වේවා. පූජා වේවා. පූජා දැන් අතීතය අනාගතය අතහරින්න. ඇස් දෙක පියාගන්න එපා. ඇස් දෙක පියාගත්තම නිින්ද යනවා. ඔය ධනිස් දෙක පේන ප්‍රමාණය ඇස් දෙක අරගන්න.